තෙරුවන් සරණ ගිය අයත් වයසට යනවා. අනෙක් අයත් වයසට යනවා. තෙරුවන් සරණ ගිය අයත් ලෙඩ වෙනවා. අනෙත් අයත් ලෙඩ වෙනවා. තෙරුවන් සරණ ගිය අයත් මැරෙනවා. අනෙත් අයත් මැරෙනවා. හැබැයි මේ කාරණා ඔහොම සිද්ධ වෙද්දී නිවැරදිව තෙරුවන් සරණ ගිය අයගෙයි අනිත් අයගෙයි වෙනසකුත් තියෙනවා. ඒ වෙනස තමයි තෙරුවන් සරණ ගිය කෙනා වයසට ගියාට අසරණ නැහැ. ලෙඩ වුණාට අසරණ නැහැ. මරණයටපත් වුණාට අසරණ නැහැ. අනිත් කෙනා ලෙඩ වෙන්නේ වයසට යන්නේ මරණයටපත් වන්නේ අසරණයෙක් විදිහටමයි. ඒ කියන්නේ නිවැරදිව තෙරුවන් සරණ නොගිය කෙනා වයසට යනකොට බොහොම දුක් වෙනවා. අඬනවා, වැළපෙනවා. දැනට උනත් ඔබේ හිසකෙස් ටික සුදු වෙද්දී ඇති වෙන්නේ සතුටක් නෙමෙයිනේ. එහෙම එකේ ඒ කෙනා වයසට යද්දී තව කායික වශයෙන් දුර්වල වෙද්දී දුකින් තමා කාලය ගත කරන්නේ. ඒ වගේම ඒ කෙනා ලෙඩ වෙනකොටත් දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා. නිතරම කාලය ගත කරන්නේ දුකින්. මරණය ගැන නම් කියන්නම දෙයක් නැහැ. සති ගණන්, මාස ගණන් දුක් වෙනවා මරණයක් ගැන සිත. නමුත් නිවැරදිව අවබෝධයකින් යුක්තවම තෙරුවන් සරණ ගිය කෙනා ඒ විදිහට දුක් වෙන්නේ, වැළපෙන්නේ නැහැ. ඒ වගේම නිවැරදිව තෙරුවන් සරණ ගිය කෙනාට ඔය වයසට යාමෙන්, ලෙඩවීමෙන්, මරණයෙන් ගැලවෙන්නට පුළුවන්.